සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. ඉතින් අපේ සමන්ත සර්ගෙන් අවසරයි. මගේ නම ඉමාෂි භාග්‍යා. මම පොල්පිටිගම ජාතික පාසලට ගියේ. ජියෝග්‍රැෆි වලට A. ඉතින් අංගියේ මල්ලියේ මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද සර්ගේ ඉගැන්වීම ගැන. අපි එක විනාඩියක්වත් අතටවත් නිදහසක් දෙන්නේ නැතුව අඩුම ගානේ සර්ගේ කටටවත් නිදහසක් නැතුව මේ උගන්වපු දේවල් වල ප්‍රතිඵල අද ඔයාලට මෙහෙම දකින්න ලැබෙනවා. බ්‍රහස්පතින්දත් රිසල්ට් ගොඩක් කියන්න ආවා කිව්වා. ඉතින් රිවිෂන් එක ගැන කිව්වොත් අපිට තියරි ක්ලාස් එකෙන් නැති ළමෙක් වුණත් රිවිෂන් එකට ආවොත් ගොඩ යන්න පුළුවන් කියලා මට ෂුවර්. රිවිෂන් එක බ්‍රහස්පතින්ද ගැන කිව්වොත් බ්‍රහස්පතින්ද උදේ 7 වෙනකන් හවස 4:00 වෙනකන් ඉන්නවා කියන්නේ ඇත්තට මේක අමාරු දෙයක්. හැබැයි ඒ අමාරුවෙන් හරි ඉගෙනගත්තු දේවල් හින්දා තමයි ජියෝග්‍රැෆි වලට A එකක් ආවේ. බ්‍රහස්පතින්ද කියන්නේ මට නම් නිකන් හැමතැනම ජියෝග්‍රැෆි. ගෙදර යනකම් ජියෝග්‍රැෆි වාගේ තමයි. ඒක හින්දා තමයි ජියෝග්‍රැෆි වලට එකක් ආවේ. ඒ සම්පූර්ණ ක්‍රෙඩිට් එක මම සර්ට දෙනවා. සර්ගේ තියරි ක්ලාස් එක ගැන ගත්තොත් ඒක වෙනම දෙයක්. සර්ගේ තියරි නෝට් එක ගත්තොත් සර්ගේ තියරි නෝට් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉස්කෝලේ නෝට් එකයි අනිත් ක්ලාසස් වලට ගියපු ළමයින්ගේ නෝට් එකයි දිහා බලද්දී ඒ නෝට් මොනවද කියලා හිතනවා ඇත්තටම. නිකන් අපිට සර්ගේ නෝට් එක නිකන් අපිට අර රත්තරන් නිදියක් හම්බුනා වගේ තමයි සර්ගේ නෝට් එක කියන්නේ. ඇත්තටම අපිට වෙන අනිත් සබ්ජෙක්ට් දෙකේ වාගේ Google search කරලාවත් අනිත් පොත් වලින් ඔය හොයලා බලලවත් සර්ගේ නෝට් පුරව ගන්න ඕනේ නැහැ. තොරතුරු ගන්න ඕනේ නැහැ. සර් දන්නවා කොහොමත් අපේ හැටි අපි කොහොමත් හොයලා බලලා කැමැත්තෙන් ඉගෙන ගන්න නැහැ කියලා දන්නවා. සර් ඒක හින්දා ෆුල් සම්පූර්ණ නෝට් එකක් දීලා තියෙනවා. ඕනවටත් වඩා ඒක දීලා තියෙනවා. හැබැයි සර්ට පුළුවන් අපිට උගන්වන්න විතරයිනේ. ඉගෙන ගන්න එක අපේ වැඩක්. සර්ගේ පැත්තෙන් ෆුල් සපෝට් එක දුන්නා. ඒක 100,000ක් ෂුවර්. ඔයාලටත් දෙනවා ඒක 100,000ක් ෂුවර්. ඒක හින්දා වෙලාවකට මට හිතුණා සර්ගේ මොලේ මට තිබ්බනම් කියලා. එහෙම වෙන්නේ නැහැ නේ ඉතින්. ඒක හින්දා පාඩම් කරලා සර් දෙන දේ හොඳට පාඩම් කරලා මේ ගොඩ යන එක ඉතින් අපේ වැඩක්. සමහරක් කියනවා කැම්පස් යන්න ඕනේ නැහැ. කැම්පස් නෙමේ ජීවිතේ. අරකද මේකද හෙන බයිලා කියනවනේ. ඒව නෙමෙයි. ඇත්තටම කැම්පස් තමයි ජීවිතේ. ඒක අපිට දැනෙන්නේ රිසල්ට් එන දවසේ තප්පර ගන්න ඇතුලේ. අම්මලා තාත්තලාගේ ඇස්වල තියෙන සතුට, යාළුවට තියෙන සතුට ඒව දැක්කහම ආය රිසල්ට් තිබ්බත් කැම්පස් යන්න ඕනේ නැහැ වගේ හෙන ඒක 아무තු යාළුවට දැනෙයි ඒක එන දවසටම. තව දෙයක්. සමහර ස්කූල් වලයි ප්‍රයිවට් තැන් වලයි කියනවා සර්ගේ නෝට් දිග වැඩි අරවා මේවා සේරම කියලා සර්ගේ ක්ලාස් දෙන එක නවත්තනවා. අනේ ඔයාලේ මෝඩ වැඩේ නම් කරන්න එපා. මේ මැනික් ගලට පයින් ගාලා වෙන තැන් වලට නම් යන්න එපා. මම ඒක තමයි කියන්නේ. අවසාන පාඩත් කියන්නේ මේක මැනික් ගලා. ඒ තරම් මං සර්ට ගෞරව කරනවා. මම 6 වසරේ ජියෝග්‍රැෆි තියනවා නේද? මට ඒවා නිකන් ජියෝග්‍රැෆි සිතියමක් කියන්නේ වහ කනවා වගේ. හැබැයි සර්ගේ මැප් මාකින්, සර්ගේ මොඩල් පේපර්, ස්කූල් පේපර්ස් අංගේ සේරම කරලා පාඩනොත් කරලා ජියෝග්‍රැෆි එකක් ගන්නවා කියන්නේ එච්චර මහ ලොකු දෙයක් නෙමෙයි. තව දෙයක් ස්කූල් වලින් අර බකට් තියනව නේද? විෂයන් වල බකට් වලින් විෂයන් 3ක් තෝරගන්න. සමහර ස්කූල් වල සෞන්දර්යම විෂයන් ඔක්කොම ඩ්‍රාමා, මියුසික්, ඩාන්සින්, තව ආර්ට් ඒ වගේ සෞන්දර්ය විෂයන් එක බකට් එකකට දාලා තියෙනවා. අපිට කැමති දේ අපිට කරන්න දෙන්නේ නැහැ. මටත් ඒ වගේ වැඩක් වුණා. මං ඉස්කෝලේ ගියෙත් නැහැ. මට ටර්ම් ටෙස්ට් ගැන නම් කියන්න දෙයක් ඇත්තටම නැහැ. මං ටර්ම් ටෙස්ට් ලිව්වෙත් නැහැ. ඒ තරහටම තමයි මම ලිව්වේ නැත්තේ. මේ
මම ඉස්කෝලේට ගියෙත් නෑ රිසල්ට් කියන්න. අපේ ඉස්කෝලේ සර්ගේ ක්ලාස් ආවේ මම විතරයි. සර්ගේ ක්ලාස් අපේ ජියෝග්‍රැෆි ලිව්ව 50 ගණක් ලිව වෙන්න ඕනේ. ඒකෙන් ජියෝග්‍රැෆි වලට A තියෙන්නේ මටයි තව 4 දෙනෙක්ට විතරයි. ඒ කියන්නේ 5යි. ඊටු ඒ 50 ගානෙන්ම 5ක් A ගත්ත කියන්නේ ඉතින් වැඩක් නෑනේ. ඉතින් ඇත්තටම කිව්වොත් අවසාන පාරටත් කියන්නේ මේ මැණික් ගලට පයින් ගහන්න එපා. ඔයාලට පේනවනේ සර්ගිත් අර තියෙනව නේද ටියුටර්ත් යායට පීදන අනාගත ඇස්සන්න කියලා. ඒක ඔයාලට බ්‍රහස්පතින්දත් බලා ගන්න පුළුවන් වුණා දැනුත් බලා ගන්න තියෙනවා. short and sweet මං කියන්නේ මේ සර්ගේ මේ ළමයින්ගේ ඒකේ ක්‍රෙඩිට් එක සේරම යන්න ඕනේ සර්ට. ඉතින් නංගියේ මල්ලියේ ඔයාලා හැමෝටම ජය.